ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් සතියකට විතර පස්සේ මේ එන්නේ. ඕගොල්ලෝ දන්නවනේ ඉතින් අර මං කරන්න යන පුංචි ස්මෝල් බිස්නස් එක නිසා පොඩ්ඩක් විතර බිසි වුණා. නැගිට්ට ගමන් ජනෙල් දොරවල් ඇරලා හැම දෙයකටම කලින් බුදු පියාණන් වහන්සේට ලොකු පැන් පාත්‍රයක් පූජා කරගන්නවා. ඒක තමයි දවසේ පළවෙනි වැඩේ. දොයි මතද තාම? දොයි මතර නම් ඇයි නැගිට්ටේ? දොයි මතර නම් ඇයි නැගිට්ටේ? බොරුවට. අන්න චූම්පන් යනවා. චූටි මැනික. අන්න චූම්පන් යනවා. මං ඇඳෙන් බැහැලා එනකොට මර නින්දේ හිටියත් චූටි එයාත් ඉතින් වැනි පස්සෙම එනවා. ඉතින් එයාවත් චුට්ටක් ආදරේ කරලා එයා චූම්පන් යනකොට ඒ හඬ අහගෙන ඉන්නවා. එයා ඉතින් දැන් ඒක අහගෙන ඉන්න අතර මම තේ ටිකක් හදන්න කේතලේට වතුර ටිකක් තිබ්බා. යාළුවන්ට කියන්න විස්තර ගොඩක් තියෙනවානේ. ඇත්තටම ඔගොල්ලෝ දන්නවද මම මේ වෙනකොට පිටකොටුවේ 6 පාරකට වඩා ගියා. දැන් ඉතින් අහන්නකො මගෙන් ඕන පාරක් කියන්නම් ටක් ගාලා. ඇත්තමයි මම පිටකොටු යන හැම වතාවකම රතුපල්ලිය හදපු අයට පින් දීදී යන්නේ. අනේ මන්ද කොහෙන් කැරකිලා කොහෙන් ගියත් රතුපල්ලියක් හම්බ වෙනවා. එකම රතුපල්ලියේ හැම පැත්තක්ම. රතුපල්ලිය ළඟට ගිහාම ඒ තියෙන ඕන වීදියක් අස්සේ ගියොත් ඔයාට ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. මන් දන්න ඇත්ත ඔච්චරයි. කොහොම හරි එදා තමයි අන්තිමට මම බස් එකේ ගියේ. ආයෙ මම බස් එකේ ගියේ නෑ. ගෙදර ඇවිල්ලා ගණන් හදලා බලනකොට අනේ කාර් එකේ යන එක ලාභයි මට. ඇයි ඉතින් බස් එකේ ගිහිල්ලා ට්‍රයි ෂෝ වල ගිහිල්ලා මහන්සියුත් වුණාම ආපහු පික් මේ දාගෙන ගෙදර එනවට වඩා ඔන්න ඔහෙ කාර් එකේම යනවා. දැන් මං කාර් එක පාක් කරන තැන් පවා හොඳට දන්නවා. කොරටුවේ නම් දැන් කාලේ ඉවරයි. දැන් පැල ටික ඔක්කොම අයින් කරලා අස් කරලා අලුත් පැල දාන කාලේ. හැබැයි ඉතින් එහෙම හිතන හැම වෙලාවකම මෙන්න මේ කරවිල වැලයි එහෙමත් නැත්තම් මාළු මිරිස් ගස් දෙකයි එයාගේ කරල් ටිකක් පෙන්නනවා. එතකොට ඉතින් වැඩේ කල් යනවා. ඉතින් අද මේ කරවිල එක හොඳට බැදලා අඩුම තරමේ වද උයන් නැත්තම් ෆ්‍රිජ් එකේ හරි දාලා තියන්න ඕනේ. අද මට තියෙනවා වෙන ලොකු වැඩක්. ඒ කරවිල ගෙඩියට අමතරව ආම් බලන්නකො තවත් කරවිල ගෙඩි දෙකක් තුනක් තියෙනවා. කරවිල ගෙඩි නෙවෙයිනේ කරල්නේ. පුංචි බිස්නස් එකේ වැඩ නිසා වීඩියෝ ගේන්න මග ඇරුණානේ. ඒ අතරතුර කියන්න ඕගොල්ලන්ට කොච්චර දේවල් තියෙනවද? අර පැෂන් වල දැන් මල් පුරෝගෙන ඉන්නවා. ඒ වගේම කෙසෙල් ගහත් දැන් තව චූටි කෙසෙල් ගහක් යටින් එනවා. ඒ කියන්නේ දැන් මේකේ කැනක් එන්න ළඟයි. දම්බල වැල නම් ඉතින් අනේ මන්ද කොහෙන් ගිහින් අතර වෙයිද කියලා. එළියේ සිරි නරඹ ඉන්න අතරතුර මං චූටිව බැලුවා. හොයන්න නෑ. මේන් එයා ගිහින් නිදි ආපහු ඇඳට වෙලා. ඔයාලා දන්නවද එයා රිමෝට් එකට හරි ආසයි. නැගිටින්නේ නැද්ද? පැටියා. මේක ගන්නම් මං. මේ රිමෝට් එක ගන්නද මම? එපාද? මේක ගන්න එපාද? ටේසි හොඳ දොයි යන්න. හොඳ ටේසි එක පැත්තට ඇඟ දාලා දොයිලා තියෙන්නේ. අම්මේ පුතුම වැඩක් මේකනේ. හොඳ ටේසි එකට ඇඟ අල්ලගෙන දොයියා.
නගිටිනවා දැන් ඇති අද කම්මැලි මට ඔයා තාම නිදින පැටියෝ. යාළුවන්ට කියන්න ගොඩාක් විස්තර තියෙනවා. චූටි ගැනත් කියන්න විස්තර තියෙනවා. පොඩ පොඩ වෙලාව හම්බ වෙන වෙලාවට කියන්නම්කෝ. හැබැයි එක දෙයක් නම් කියන්න ඕනේ. මං චූටිට පණ ඇරලා ආදරේ. මන් දන්නේ ඒ ආදරේ මොකද්ද කියලා. මං ඇත්තමයි එයාට ගොඩාක් ආදරේ. එයාව පපුවට තුරුල් කරගෙන ඉන්න තරම් ආදරේ. මං පූසෝ හදලා නෑනේ අනේ. ඒ වුණාට මම මේ ෆස්ට් ටයිම් මේ කොහේ ඉඳන් ආපු පූසෙද්ද මන්දා මගේ ජීවිතේ මන් දන්නේ මට ගමනක් ගිහිල්ලා ගෙදර එනකන් 100ක් නෑ. මන් දන්නේ මට පිස්සු හැදිලා යා හින්දා එච්චරට මං ආදරේ. චූටි නම් නැගිටින පාටක් නෑ. ඒ අතරතුර මං පොඩි වැඩක් කරන්න ගත්තා. අහන්නකෝ මං ෆ්‍රෙන්ච් ප්‍රයිස් කන්න ආසයි. හරි ඉතින් හොඳ නැති කෑමක් තමයි. ඒ වුණාට මොකද කරන්නේ ආසයිනේ. ඉතින් බලන්නකෝ අනේ ෆ්‍රෙන්ච් ප්‍රයිස් වල ගණන්. අල ටිකක් එච්චර ගණන් වෙනවද කියලා මට හැමතිස්සෙම හිතෙනවා. ඉතින් මේ පැකට් එකක් ගත්තම රුපියල් 1000 මං හිතන්නේ 500ක් 600ක් ඒකෙත් මහ ලොකු ගොඩක් නෑත් එක්ක. අනිත් එක ෆ්‍රීස් කරලා කොහොම හදනවද කියලා දන්නේ නෑ. ඒ නිසා මං හිතුවා පොල් ගාලා තියාගන්නවා වගේ ගෙදරම ෆ්‍රෙන්ච් ප්‍රයිස් ටිකක් හදලා ගන්න. එහෙම හිත ඉන්නකොට එළවලු කඩේකට ගිය වෙලාවේ මේ තරම් අලගෙඩි ටිකක් දැක්කයි කියන්නකෝ. ඉතින් ටුක් ගාලා ගත්තා. සාමාන්‍යයෙන් මෙච්චර දිගාල ලේසියෙන් හම්බ වෙන්නේ නෑ අනේ. ඇයි දන්නවද මේව ෆ්‍රෙන්ච් ප්‍රයිස් හදන අය කොහොමත් කලින්ම ගෝවීන්ගෙන් ගන්නවා. ඔන්න වරුණියෝ වාසනාවට හම්බ වෙච්ච අලගෙඩි ටික කියලා හිතාගෙන ටුක් ගාලා අලගෙඩි ටික ගත්තා. අලගෙඩි ටික ගෙනාවට මොකද දැන් දවස් 3ක් විතර වෙනවා මට මේක කරගන්න බැරි වුණා. ඉතින් මං හිතුවා අද ඕගොල්ලොත් එක්ක එකතු වෙලා මේක හදන්න ඕනේ කියලා. ඒකෙන් මං හදනවා විතරක් නෙමෙයි ඕගොල්ලොත් මේවා හදන්න ඕනේ කියලා හිතට ගනී කියලා මං හිතුවා. අහන්නකෝ ඉතින් මේ වගේ කෑම කන්න චූටි බබාලාත් හරි ආසයි. ඒවා ඉතින් ලිමිට් එකකට දෙන්න ඕනේ තමයි. ඒ වුණාට මට හිතෙනවා මේ වගේ හොඳ ලංකාල ටිකක් හොයාගෙන ගෙදර පිරිසිදුවට හදලා විශේෂයෙන්ම හොඳ පොල් තෙල් ටිකකින් මේක හදාගෙන ඒගොල්ලන්ට ඒව චුට්ට හදලා දුන්නොත් එයාලත් සතුටු වෙයි. මොකද පුංචි බබාලාට තේරෙන්නේ නැහනේ. අපි ගැන කල්පනා කරලා බැලුවොත් පොඩි කාලේ අපි ආසාවෙන් හිටපු ඒවා අපේ දෙමව්පියෝ එපා කියද්දි ඒවා අපිට තාම සමහර වෙලාවට මතකයි. අනේ මේව කරන්න දුන්නේ නැහැ, මෙහෙම කරන්න දුන්නේ නැහැ කියලා. ඉතින් අපි දැන් දැනගන්න ඕනේ ස්මාර්ට් විදිහට පුංචි බබාලට සලකන්න. මොකද ඒගොල්ලොන්ට පුංචි කාලේ දෙන අත්දැකීම් නැත්තම් හිතරිදීම් නැත්තම් මතක එයාලා මුළු ජීවිත කාලෙම තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මට නම් පුංචි බබාලා නැහැ. ඒ වුණාට මගේ යාළුවන්ට පුංචි බබාලා ගොඩක් ඉන්නානේ. ඒගොල්ලොත් ඉතින් මගේ වගේ තමයි. මොකද මට එවන මැසේජ් වලින් තේරෙනවා. ඒ වගේම යාළුවා හම්බුනහම හැමතිස්සෙම කියන්නේ අනේ අක්කේ අපේ බබා ඔයාට හරිම ආදරෙයි කියලා. අනේ මන්ද මමත් බබාලට ගොඩක් ආදරෙයි. ඒ වුණාට මං හිතන්නේ මට වඩා බබාලා මට ආදරෙයි කියලා. ඒකත් ඉතින් මහ වාසනාවක් නේද? අනම්මනම් කියව හිටියට මේ වැඩේ ගැන කියන්න බැරි වුණානේ. ෆ්‍රෙන්ච් ප්‍රයිස් හදන ක්‍රම නම් ගොඩාක් තියෙනවා. කූල් වතුර වලට දාලා ඒවා හරිම විදිහට හැබැයි මං නම් ඉතින් හදන්නේ ෂෝට් විදිහට. මං කරේ ඉස්සෙල්ලාම මේක හොඳට පීල් කරගත්තා අල ටික. ඊට පස්සේ හොඳට පිරිසිදු කරලා සාමාන්‍යයෙන් ඔයාලට මේ පේනවා ඇතිනේ සයිස් එක හොඳ ඉරට වගේ ඒ කියන්නේ දිගටිව හොඳ පළලට ගාන්ට කොටුවට මම මේ ඉස්සරහට පෙන්නයි ඔයගලන්ට ගාන ඒ සයිස් එකට ඔක්කොම කපලා වතුරට දාගන්නවා. ඉතින් මේ වගේ අල ටිකක් හම්බුනොත් නම් මේ වැඩේට හොඳයි. හැබැයි ඉතින් මීට වඩා පොඩි අල හම්බුනත් ඉතින් අවුලක් නැහැ. අල තීරු ටික මේ විදිහට කපලා තිබ්බට පස්සේ මං ඉස්සෙල්ලාම වතුර එක ලිපේ තියාගත්තානේ. ඕන් දැන් ඒක හොඳට උණු වෙලා තියෙන්නේ. ඉතින් දැන් කරන්න තියෙන්නේ මේ කපාගත්ත අල ටික හරි ප්‍රමාණයට තම්බ ගන්න එක. ඒක තමයි හරිම වැදගත්. ඉතින් හරි ප්‍රමාණයට තම්බගෙන මං හිතන විදිහට මේක කූල් වතුර එකකට දාන්න ඕනේ. මං නම් එහෙම කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ දැල් භාජනයට තමයි දාගන්නේ.
මේ අල එක තඹ ගන්න ඕනේ උපරිම තඹන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් 100ට 70ක් වගේ. ඒ කියන්නේ දැන් මේ තීරු කැඩිලා යන්නේ නැහැ. ඒ වුණාට ටිකක් තැම්බිලා. ඒ කියන්නේ තීරුව මෙහෙම අතට ගත්තාම ඒක වැනෙනවා. ඒත් කැඩෙන්නේ නැහැ. යාළුවන්ට මං ඉස්සරහට පෙන්නන්නම්. ඒ ගානට අල තීරු ටික තඹ ගන්න තියෙන්නේ. කැමති නම් ඕගලන්ට මේකට කහ චුට්ටක් දාගන්න පුළුවන්. මං ඒත් කහ දැම්මෙත් නැහැ. ඉතින් මේ වැඩේ හරි ඉක්මනට කරගන්න පුළුවන්. හොඳට නටන වතුර එකකට මං හිතන්නේ සාමාන්‍යයෙන් විනාඩියක් විතර යනකොට ඒ පදමට මේ අල ටික තැම්බෙනවා. ඊට පස්සේ සමහර අය නම් මේක කූල් වතුර එකකට දාගන්නවා. මං නම් ඉතින් එහෙම කරේ නෑ. ඔහේ ඕක නිවෙන්න දුන්නා. මොකද කූල් වතුර එකට දාන්නේ ඒ තැම්බෙන එක නවත්තන්න. හැබැයි මම මේක සාමාන්‍යයෙන් 160කට 70කට වගේ මේ වගේ තඹ ගත්ත නිසා මම මේක ආයේ කූල් වතුර එකකට දාන්න ගියේ නැහැ. මොකද මේ අල තීරු කැඩෙන්නේ නැහැ. ඒත් හොඳට තැම්බිලා තියෙන්නේ. අයියෝ මං කොහොමද මේකේ පදම කියන්නේ? හැබැයි මට හිතෙනවා මම මේ කියන විදිහට මගේ යාළුවන්ට මේක තේරෙනවා ඇති කියලා. මේ වැඩේට නම් මට හරිය ආස හිතුණා. පිළිවෙලට වැඩ ටික කරගෙන යනකොට උයන්න හරි ආස හිතෙනවා. ඉතින් ෆ්‍රෙන්ච් ප්‍රයිස් හදන එක මහ ලොකු දෙයක් නෙවෙයි යන්නේ. මං නම් හිතන්නේ අපි දන්නේ නැහැනේ. ඉතින් ඇත්තටම ඔය ලොකු තැන්වල එකම තෙල් එකෙන් බදිනවා ඇති. ඇත්තටම මටත් දැන් මේක කරද්දි තමයි තේරුනේ. පොල් තෙල් ඉතින් හැම එකටම අලුත් පොල් තෙල් එහෙම දදා බිස්නස් කරන්න බැහැනේ. හැබැයි ඉතින් අපි චූටි බබාලට දෙනවා නම් මේවා හොඳ පොල් තෙල් වලින් හොඳ අල වලින් පිරිසිදුවට රසට හදලා දුන්නොත් ප්‍රශ්නේ ඉවර වෙනවා. ඉතින් මේ විදිහට තඹ ගත්ත අල ටික ඊට පස්සේ කරන්න තියෙන්නේ හොඳට නිවෙන්න දෙන්න. හැබැයි මේක අපි තඹ ගත්ත ගමන්ම කූල් වතුර එකට දැම්මනම් හරි. ඒත් මගේ පඬිතකමට මං එහෙම කරේ නැහැනේ. එහෙම කරා කියලා ප්‍රශ්නයක් උනේත් නැහැ. හැබැයි යාළුවෝ හදද්දි හිතුනොත් තැඹුණා වැඩි කියලා ටක් ගාලා කූල් වතුර එකකට දාගන්න හොඳේ. මගේ නම් එහෙම ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඒ නිසා මම මේක මෙහෙමම නිවෙන්න තිබ්බා. හොඳට නිවෙන්න දෙන්න ඕනේ. දැන් මේ පේනවා නේද ඔයාලට ලස්සනට මේ අල තීරු ටික තැම්බිලා තියෙනවා කැඩෙන්නෙත් නැහැ. ලස්සන පාටට හොඳට තියෙනවා. මේකේ මේ ප්‍රමාණයත් ඔයාලට මේ තරම් ලොකුවට නැතත් ඔයාලට මීට වඩා අඩුවට කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ හොඳට ඉඩ තියෙන තාච්චියකට ලෝභ නැතුව හොඳ පිරිසිදු පොල් තෙල් දාගන්න එක. අපි කන්න නීති අනිත් එක මේ තෙල් අපිට ඊළඟට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ අල බැද්දට කළු වෙන්නේ නැහැ තෙල් එක. ඒ නිසා අපිට ආයෙ වරක් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් වෙන එකක් නැහැ. ඉතින් ඒ නිසා මම හොඳට පොල් තෙල් ටික දාලා මේක හොඳට රත් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර දාපු ගමන් සද්දේ ෂෝස් ගාලා සද්ද එන්නේ. ආන් ඒ තරමට වෙනකම්ම පොල් තෙල් ටික හොඳට රත් කරගන්න ඕනේ. මොකද රත් නොවිච්ච පොල් තෙල් එකට දැම්මොත් නම් ඒකේ මොකක් හරි අවුලක් වෙයි. ඒ නිසා ඉවසීමෙන් හොඳට තෙල් එක රත් වුණාට පස්සේ අල තීරු ටික බැද ගන්න තියෙන්නේ. මේ අල තීරු බැද ගන්න ඕනෙත් සම්පූර්ණවම නෙමෙයි. දැන් මේක අපි කල් තියා ගන්න ඕනේ ෆ්‍රීස් කරලා. ඒ නිසා මේක බැද ගන්න ඕනේ වටේට නිකන් ලාවට ගෝල්ඩන් ටච් එකක් එන විදිහට. වටේට බැදිලා නිකන් සීල් වෙනවා වගේ වෙන්නේ. අන්න ඒ ප්‍රමාණයට තමයි අල තීරු ටික බැද ගන්න ඕනේ. නැතුව මේක හොඳටම බැද ගන්න නෑ. හොඳටම බැදගත්තොත් දැන් කන්න පුළුවන්. අපි දැන් මේක තියාගන්නනේ හදන්නේ. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ලාවට කහපාට වෙලා වටේ නිකන් සීල් වෙලා වගේ වෙනවා. වටේට චුට්ටක් බැදිලා වගේ එනවා. අන්න ඒ වෙලාවට මේක ලිපෙන් බා ගන්න ඕනේ. දැන් මේ අල ටික බැදෙන අතරතුර ඕගොල්ලෝ මොනවා හරි ට්‍රේ එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ ට්‍රේ එකට සුදු පත්තර ටිකක් දාලා
හොඳට ලෑස්ති කරගෙන අල තීරු ටික මේ විදිහට හොඳට තෙල් ටික බේරිලා නිවෙන්න දාගන්න ඕනේ. ඉතින් මගේ අතින් නම් චුට්ටක් විතර ඕනවටත් වඩා බැදුනද මන්ද. හැබැයි ඉතින් මේ ගානත් ප්‍රශ්නයක් නැහැ. ඔයිටත් වඩා චුට්ටක් කලයක අඩුවට බැදගත්තා නම් ඒත් හොඳයි කියලා හිතනවා. අපි දැන් සුපර් මාකට් එකෙන් මේ ගන්නවනේ අලතීරු පැකට්. එතකොට මෙන්න මේ process එකේ මේ තැනට වෙනකන් ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ ලාවට බැදලා තියෙන්නේ ඒක. ඊට පස්සේ තමයි අපි ගෙදර ගෙනල්ලා ආයෙ නැවත බදින්නේ. එතකොට තමයි මේක හොඳ හයියට ක්‍රිස්පියට එන්නේ. ඉතින් සුපර් මාකට් එකේ තියෙන පැකට් වල අලතීරු මෙන්න මෙතනට වෙනකම් ප්‍රොසෙස් කරලා තියෙන්නේ. ඊට පස්සේ හොඳට ෆ්‍රීස් කරලා තියෙන්නේ. මෙහෙම හදාගන්න අලතීරු සාමාන්‍යයෙන් මාස 3ක් විතර තියාගන්න පුළුවන් ගෙදර කවුරුත් නැත්තම්. මොකද මේ වගේ කෑම ඉතින් ඇත්තටම තියෙන්නේ නැහනේ. මං නම් ඉතින් මේකේ දිනයක්වත් ලිව්වේ නැහැ. මොකද මං හොඳටම දන්නවා මේක සති දෙකක් විතර යනකොට ඉවර වෙනවා කියලා. අනේ මන් දන්නේ මේ ළඟදී ඉඳන් මගේ කටටත් පුදුම කතා එන්නේ. වෙලාවකට ඒවා කියලා මටම හිනා. ඔන්න ඉතින් මං ගානට අලතීරු ටික බැදගත්තා. දැන් මේ ටික හොඳට නිවුණාට පස්සේ අපි දාන භාජන ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මම නම් සිප්ලොක් බෑග් වල තමයි දාගන්නේ. මොකද භාජන දාගත්තාම ගොඩාක් ඉඩ යනවනේ ෆ්‍රිජ් එකේ. ඉතින් ෆ්‍රීසර් එකේ ලොකු ඉඩක් නැහැනේ. අනිත් කෑමක් තියාගන්න එපයි. ඉතින් මං වරකට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට සිප්ලොක් බෑග් වල දාලා හොඳට මේවා සීල් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. දවසක් විතර යනකොට මේවා හොඳට ගල් වෙලා හොඳට ෆ්‍රීස් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් හෙට කන්න ඕන නම් අද මේකෙන් පැකට් එකක් පල්ලෙහා ෆ්‍රිජ් එකට දැම්මාම අපිට ඕන වෙලාවකට කන්න පුළුවන්. එහෙමත් නැත්නම් එළියට අරන් පැය භාගයක් විතර තියෙද්දි බෙදලා ගන්න පුළුවන්. ඔයාලා බය නැත්තම් බදින්න මේක අරගෙන විනාඩි 5ක් විතර තියලා කෙලින්ම දාලා ගන්නත් පුළුවන්. ඊටත් වඩා ඔයගලන්ට පුළුවන් තවත් ගොඩාක් තෙල් කන්න ආස නැත්තම් මේ ටික එයා ෆ්‍රයි එකට දාලා ගන්න. ඉතින් මම දැන් වැඩිපුර තියෙන තෙල් ටිකත් ඔයගලන්ට පේනවා නේද මේ සුදු පත්තරේට උරාගෙන තියෙන්නේ. දැන් මේකේ තියෙන තෙල් ටික ඔක්කොම. ඉතින් මේ විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව හොඳට පිරිසිදුවට ගෙදරම කෑම හැදුවොත් මේ නරකයි කියන කෑම හැදුවොත් අපේ චුටි බබාලට බය නැතුව ඉතින් දෙන්න පුළුවන් ප්‍රමාණයක් ඇතුව. එහෙනම් ඉතින් වැඩ 1000ක් අතර මම ආවා ඔයගොල්ලන්ව බලන්න. මම සිකුරාදාත් එන්න ගොඩාක් උත්සාහ කරනවා. හැබැයි සිකුරාදා මම මගේ පුංචි බිස්නස් එකේ ප්‍රෝග්‍රස් එක තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතන් ඉන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ඒක දැනගන්න ආස වෙයි කියලා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. මගේ යාළුවෝ වෙනදා වගේම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. හැම නිතරම එන්න බැරි වුණත් මං ඔයාලට ගොඩාක් ආදරෙයි. සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.